දවසට පැය 2ක් විතර පාඩම් කරලා ඕනම එක්සෑම් එකකින් ඒ සාමර්ථ්‍ය ලබා ගන්න පුළුවන් කියලා මම කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව් ඒක සම්පූර්ණයෙන් ඇත්ත. හැබැයි ඔයා ඒ පාඩම් කරන පැය 2 ඇතුළත මොනවද කරන්න ඕනේ කියලා ඔයා හරියටම දැනගෙන ඉන්න ඕනේ. ඔයා විශ්වාස කරන්න. මම A level fresh try කරද්දි දවසට පැය 6-7 පාඩම් කරලා මට හරියම පොඩි රිසල්ට් එකක් තමයි ගන්න හම්බුනේ. ඒකම second try එක කරද්දි දවසට පැය 2කටත් වැඩිය අඩුවෙන් තමයි පාඩම් කරේ. ඒත් මට හැම විෂයකටම ඒ සාමර්ථ්‍ය ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මම ඔයාලට අද හරියටම කියලා දෙන්න මම ඒක කළේ කොහොමද කියලා සහ ඔයාටත් මේක කරන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් වීඩියෝ එක ඉවරනකම් රැඳලා ඉන්න. මොකද මගේ ප්‍රතිඵල වලට ලොකුම වෙනසක් කරපු විනාඩි 10 රහස මම අන්තිමටම තමයි ඔයාට කියලා දෙන්නේ. අංක 1 පරණ ක්‍රමය. පැය ගණන් මහන්සි වීම. මම ඉස්සර හිතාගෙන හිටියේ වැඩියෙන් පාඩම් කරන තරමට මගේ ප්‍රතිඵල ගොඩක් හොඳ වෙනවා කියලා. හරිම සරලයිනේ. මේ ළඟ වැඩි වෙලාවක් ඉන්න තරමට මම තවත් දක්ෂෙක් වෙයි කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඉතින් ඒ හින්දා මම දවසට පැය 6-7 අරගෙන කිසිම විවේකයක් නැතුව පොත්පත් එක්ක මාර ප්‍රශ්නයකින් බලෙන් වගේ තමයි මගේ පාඩම් වෙන කටයුතු කළේ. ඒත් මාර වැඩි කියන්නේ ඊළඟ දවස් උදේ ඇහැරෙනකොට මට ඒ හැමදේම අමතකයි. හරියට මගේ මොලේ ඒ හැමදේම හොදලා දාලා වගේ. ඉතින් මම හිතුවේ මේ වැරද්ද තියෙන්නේ මගේ අතේ කියලා. මම ඒ තරම් දක්ෂ නැතුව ඇති. එහෙම නැත්නම් මගේ මොලේ අනිත් ආගේ වගේ වැඩ කරන්නේ නැතුව ඇති කියලා තමයි මම හිතුවේ. ඉතින් පස්සේ මට එක දෙයක් තේරුණා. පන්ති හිටපු දක්ෂම ළමයි පැය 24 පුරාම පොත්පත්වල එල්ලලා හිටපුවයි නෙවෙයි. ඇත්තම කියනවා නම් එයාලගෙන් සමහරකට කිසිම පීඩනයක් තිබුණෙත් නැහැ. එහෙනම් මොකද්ද අපේ ඇත්තම ප්‍රශ්නය? අන්න එතකොට තමයි මට තේරුනේ කුඩක් ලකුණු ගන්න අයට තියෙන නියම රහස තියෙන්නේ කොච්චර වෙලාවක් පාඩම් කරනවද කියන එක මත නෙවෙයි, පාඩම් කරන්නේ කොහොමද කියන එක මත කියලා. ගොඩක් සිසුන්ට තියෙන පාඩම් කිරීමේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම එයාලට තියෙන්නේ අවධානය යොමු කිරීම සහ හරි සැලැස්මක් නැතිකමේ ප්‍රශ්නයක්. එයාලා කරන්නේ එකම දේ නැවත නැවත කියවන එක, පාಠ කරන එක, එහෙම නැත්නම් සටහන් ආයෙ ලියන එක විතරයි. ඒත් එයාලා ඇත්තටම කිසිම දෙයක් ඉගෙන ගන්නේ නැහැ. මාත් හිටියේ අන්න ඒ තැනමයි. කිසිම ප්‍රතිඵලයක් නැතුව පැය ගාණක් මගේ කාලය නාස්ති කළා. ඒ නිසා මම මගෙම බාහිරින් ප්‍රශ්නයක් ඇහුවා. පාඩම් කරන එක ගැන මම විශ්වාස කරපු හැමදේම වැරදි නම් මොකද්ද මම කරන්න ඕනේ? ඒක ප්‍රශ්නය මගේ මුළු ජීවිතේම වෙනස් කරා. අංක 2 කඩාවැටීම සහ වෙනසක ආරම්භය. ඉතින් මේක පටන් ගත්තේ මම එකම විභාගයක් ෆේල් වුණාට පස්සේ. ඊට පස්සේ මම තව විභාගයක් ෆේල් වුණා. ඉතින් මට නොදැනීම මම හැම විෂයකින්ම ගොඩාක් පස්සට වැටුණා. මට මතකයි දවසක් මම මගේ කාමරේ තනියම වාඩි වෙලා රතු පාටින් ලකුණු 20යි කියලා ලියලා තිබුණ මගේ ලකුණු පත්‍රය දිහා බලාගෙන මම මෙහෙම හිතුවා. දෙයියනේ කොහොමද මට මෙහෙම දෙයක් වුනේ? මම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. මම දන්න හැමෝටම වඩා මම ඇත්තටම පාඩම් කළා. නමුත් කොහොම හරි අනිත් හැමෝම මාව පහු කරගෙන ඉස්සරහටම ගියා. පන්ති මැඩම් උගන්වන වෙලාවේ ෆෝන් එකෙන් ගේම් ගහපු ළමයි, විභාගයට කලින් දවසේ රෑ පාඩම් කරපු ළමයි, මේ හැමෝම මට වැඩිය ගොඩක් ඉස්සරහින් හිටියා. ඉතින් මට හිතුනේ මම සම්පූර්ණයෙන්ම පරාදයි කියලා. මගේ ආත්ම විශ්වාසය බිඳුවටම වැටුණා. මම ඉස්කෝලේදී අනිත් අයගේ මූණ බලන එකත් මගේ හැරියා. ඇත්තටම යාළුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරන එක සම්පූර්ණයෙන්ම මම නැවැත්තුවා. පන්ති ප්‍රශ්න අහද්දී අත උස්සන එකත් නැවැත්තුවා. පොතක් කරන හැම වෙලාවකම මගේ පපුව නිකන් හිර වෙනවා වගේ තමයි මට දැනුනේ. මම නිකම්ම මහන්සිලා විතරක් හිටියා නෙවෙයි. මම ඇත්තටම මානසිකවත් සම්පූර්ණයෙන්ම වැටිලා හිටියේ. ඉතින් මේකේ වෙච්ච නරකම දේ තමයි මට මේක කාටවත්ම කියන්න බැරි වෙච්ච එක. මොකද Tamanට පුළුවන් උපරිමම මහන්සි වෙලත් මම අසාර්ථක වෙදී දැනෙන හැඟීම කාටවත් තේරුම් ගන්න බැරි නිසා. ඉතින් ඒ වෙලාවේ ලොකු වරදකාරී හැඟීමකින් සහ ලැජ්ජාවකින් ගිලිලා හිටපු මම මටම කියාගත්තා මොකක් මාරි වෙනසක් කරන්න ඕනේ. නැත්තම් මම ඉවරයි කියලා. අංක 3 බුද්ධිමත්ව පාඩම් කිරීමේ රහස සෙවීම. ඇත්තටම අන්න එතකොට තමයි මගේ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තේ. දවසක් රෑ මම මගේ පොත් හැම එකක්ම දිග අරගෙන වාඩි වෙලා හිටියේ. ඒත් මට මුකුත්ම කරගන්න බැරි වුණා. මගේ මොලේ වැඩ කළේ නැහැ. කිසිම උනන්දුවක් තිබුණෙත් නැහැ. ඒත් මොකද්ද හේතුවකට බලෙන් වගේ පාඩම් කරනව වෙනුවට මම මගෙන් වෙනත් ප්‍රශ්නයක් ඇහුවා. මහන්සියෙන් වැඩ කරනව වෙනුවට බුද්ධිමත්ව වැඩ කළොත් මොකක්ද වෙන්නේ? අන්න ඒ එක ප්‍රශ්නය මගේ හැමදේම කන පිට හැරෙව්වා. අනිත් අය පරද්දන්න මහන්සින එක මම නැවැත්තුවා. ඒ වෙනුවට මුළු ලෝකෙම ඉන්න දක්ෂම අය, උදාහරණයක් විදිහට ක්‍රීඩකයන්, මතක ශක්තිය ඉහළ කට්ටිය, ඉහළම විශ්වවිද්‍යාල සිසුන් පාඩම් කරන්නේ කොහොමද කියලා මම හොයන්න ගත්තා. මම හොයාගත්ත දේ ඇත්තටම මාව පුදුමයටපත් කළා. දක්ෂම සිසුන් ගොඩාක් වැඩියෙන් පාඩම් කරන්නේ නැහැ. එයාලා පාඩම් කරන්නේ නිශ්චිත ක්‍රමවේදයකට අනුවයි. ඒ කියන්නේ එයාලට හොඳ සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමයට අනුව හොඳ අවධානයකින් කරන පැය 2ක වැඩ කිසිම තේරුමක් නැතුව කරන පැය 6-7ක මහන්සියට වඩා ඇත්තටම ගොඩක් බලවත්. ඉතින් එදා රෑ මට හරියන්නේ නැති පරණ පුරුදු ඔක්කොම අතහැරලා දාලා මම මගේ අධ්‍යාපන ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන අලුත් සැලැස්මක් හදන්න පටන් ගත්තා. පළවෙනි වෙනස විනාඩි 25 රීතිය. මම කරපු පළවෙනිම වෙනස ගොඩක්ම සරල එකක්. හැබැයි ඒකෙන් ලොකු පෙරලියක් වුණා. මම විනාඩි 25කට මගේ වොච් එකේ ටයිමර් එක තිබ්බා. හරියටම විනාඩි 25යි. කිසිම බාධාවක් නැහැ. ෆෝන් එකක් නැහැ. සම්පූර්ණ අවධානය පාඩමට විතරයි. ටයිමර් එක වැදුණු ගමන්ම මම පාඩම් කරගෙන නවත්තලා දැල්ලා විනාඩි 5ක පොඩි විවේකයක් ගත්තා.
පොඩ්ඩක් ඇවිදලා හුස්ම අරගෙන ආයෙත් මම පාඩම් කරන්න පටන් ගත්තා. මේ වගේ විනාඩි 25 වට 4ක් තමයි මගේ දවසේ වටිනාම කාලය උනේ. ඉතින් එච්චරයි. උපරිම පැය 2යි. පුදුම හිතෙන දේ ඒක නෙවෙයි. මම ඉස්සර පැය 6කින් කරපු වැඩ ප්‍රමාණය මට දැන් පැය 2කින් ඉවර කරගන්න පුළුවන් වුණා. ඒ කොහොමද මට එහෙම කරගන්න පුළුවන් උනේ? මොකද අපේ මොලේ දේවල් ඉගෙන ගන්න ඒක දිගු දුරු දීමක්. එහෙම නැත්නම් මැරතන් එකක් විදිහට නෙවෙයි. වේගවත් කෙටි දුරු දීමක් විදිහට. ඉතින් මේ විදිහට මගේ මතක ශක්තිය පරික්ෂා කරලා බැලුවම මට තේරුණා මගේ මොලේ වඩාත්ම ක්‍රියාශීලී වෙන්නේ හවසට කියලා. ඔයාට පැය 12ක පාඩම් කරන දවසක් ඇත්තටම ඕන වෙන්නේ නැහැ. ඉතින් ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ මනස ගොඩක්ම හොඳින් අවධානය යොමු කරන කෙටි වාර 4ක් විතරයි. දෙවෙනි වෙනස active recall සහ spaced repetitions. දෙවෙනි වෙනස තමයි මම පාඩම් කරපු දේවල් මතක් කරපු විදිහ. මම සටහන් නැවත කියන එක සම්පූර්ණයෙන්ම නැවතුවා. ඉතින් ඒ වෙනුවට මම පොත වහලා මගින්ම ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මට මතක මොනවද? මට සද්දෙන් තව කෙනෙකුට ගන්නන්න පුළුවන් මොනවද? මට පොත දිහා බලන්න නැතුව උත්තර දෙන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න වලටද? ඉතින් මේ වගේ දේවල් වලට කියන්නේ active recall කියලා. එහෙම නැත්නම් මගේ මතකයේ අවදි කිරීම කියලා. ඒක හරියට ඔයාගේ මොළයට දෙන ව්‍යායාමයක් වගේ. ඊට පස්සේ මම කාලපරතරයක් තියාගෙන පාඩම් කළා. හැමදාම රැයට එකම දේ බලනවා වෙනුවට මම පළවෙනි දවසේ, තුන්වෙනි දවසේ සහ හත්වෙනි දවසේ කියලා දවස් කීපයකට බෙදාගෙන පාඩම් කරපු දේවල් ආයෙ බැලුවා. මේකට කියන්නේ spaced repetitions කියලා. කාලපරතරෙන් සහිතව නැවත ඔයා පාඩම් කරපු දේවල් මතක් කර ගැනීම. ඉතින් මේකෙන් වෙන්නේ ඔයා පාඩම් කරපු දේවල් ඔයාගේ දීර්ඝකාලීන මතකයේ තැම්පත් වෙන එක. ඉතින් මට එක්සෑම් එකේදී මට අමාරුම වෙච්ච රසායන විද්‍යාව පාඩම් කළේ මම මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා. සති දෙකක් ඇද්දි මම ඉස්සර ෆේල් වුණු ප්‍රශ්න පත්‍ර වලින් මම ගොඩක්ම ලකුණු ගන්න පුළුවන් වුණා. ෆ්ලෑෂ් කාඩ්, වයිට් බෝඩ් පාවිච්චි කරන්න, සද්දෙන් කතා කරන්න, ආයෙ කියවන්න එපා. නිකම්ම කියනවට වඩා මතකෙන් කරුණු ඇදලා ගන්න එක හැම වෙලේම ප්‍රතිඵලදායකයි. තුන්වෙනි වෙනස නිශ්ශබ්දතාවයේ බලය. මුලින්ම මට මේක කරන්න ටිකක් අමාරු වුණා. මම ඉස්සර පාඩම් කළේ සින්දු අහන ගමන්, ෆෝන් එකේ නොටිෆිකේෂන් බලන ගමන් සහ YouTube එකේ ටැබ් එකකුත් ඕපන් කරගෙන. ඒක පාඩම් කිරීමක් නෙවෙයි. ඒක පාඩම් කරන වගේ රංගපෑමක් විතරයි. ඉතින් ඊට පස්සේ මම කළේ මගේ ෆෝන් එක එයාප්ලේන් මෝඩ් දාපු එක මේසයක් සහ එක අරමුණක් විතරක් මම තියාගත්තා. මුලදී ඒක හරිම අමුතු වගේ මට දැනෙන්න පටන් ගත්තා. නිශ්ශබ්දතාවය වැඩි වගේ. ඒත් පස්සේ නිශ්ශබ්දතාවය මගේ ශක්තිය වුණා. එක වැඩවලට මම විනාඩියට මාරුයි. මගේ වටිනා ශක්තිය මම නාස්ති කළේ නැහැ. මගේ මොළය පාඩමටම අගුල් වැටලා තමයි තිබුණේ. එක පැයක ගැඹුරු අවධානය එකවර වැඩ කිහිපයක් කරන පැය 3කට වඩා හැම වෙලේම ගොඩක් වටිනවා. ඉතින් වාට ප්‍රතිඵල ඕනේද? එහෙනම් බාධා කිරීමේ දේවල් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. මොකද අවධානය කියන්නේ සහජ හැකියාවක් නෙවෙයි. ඉතින් ඒක ඇත්තටම ඔයා කරන තේරීමක්. හතරවෙනි වෙනස සතිපතා සමාලෝචනය. අන්තිමට මගේ කෙටිකාලීන මතකයේ දීර්ඝකාලීන හැකියාවක් බවට පත් කරපු පියවර තමයි මෙන්න මේක. සතියකට සැරයක් මම විනාඩි 20ක් වෙන් කළා. එච්චරයි. මම මගේ සටහන්, ෆ්ලෑෂ් කාඩ් සහ මම කරපු වැරදි නැවත බැලුවා. හැබැයි මම නිකම්ම ඒව කියෙව්වේ නැහැ. ඒ සතියේ ඉගෙන ගත්ත දේවල් මම ලිව්වා. අමාරු කොටස් වගේම වචන වලින් මම ඒ දේවල් ගොඩක්ම සරලව මට තේරෙන විදිහට පැහැදිලි කරලා ආයෙ ලිව්වා. මේක තමයි මාව ස්ථාවරව තියාගත්තේ. හැමදේම නැවත සකස් කරලා මගේ මතකයේ තහවුරු කරගන්න මට උදව් වුණේ මෙන්න මේක. හොඳම තමයි විභාගෙ ළඟ වෙනකොට මට අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් තිබුණේ නැහැ. මම හොඳටම ලෑස්ති පිට තමයි හිටියේ. ගොඩක් ළමයි විභාගෙට කලින් දවස් වෙනකම් බලන් ඉන්නවා දේවල් පාඩම් කරන්න. අනිත් අය කලබල වෙලා රෑ එළිය වෙනකම් පාඩම් කරද්දී මම කලේ කලින් දවස්වල පාඩම් කරපු දේවල් ආයෙ මතක් කර ඉඳපු එක විතරයි. සතියකට පාරක් කරපු විනාඩි 20 පැය ගණනාවක බීකින් මාව බේරු වගේම මගේ ප්‍රතිඵල ගොඩක් ඉහළ මට්ටමකට අරන් එන්න මට ගොඩක්ම උපකාර කළා. හරි මම දැන් ඔයාලට කියන්නේ කවුරුත්ම ඔයාලට කවදාවත් කියලා දෙන්නේ නැති විදිහේ ගොඩක්ම වටින රහසක්. ඇත්තටම ඔයාගේ ලකුණු තීරණය වෙන්නේ පාඩම් කරන වෙලාවේ ඔයා කරන දේවල් මත විතරක්ම නෙමෙයි. පාඩම් කරන්නේ නැති වෙලාවට ඔයා කරන දේවල් මතත් ඒක ඇත්තටම තීරණය වෙනවා. මම ඉස්සර රැ වෙනකම් මහරන් හිටියා. කඩු ෂෝරු කෑවා, කැමරේන් මගරියා. ඊට පස්සේ මට පාඩමට අවධානය දෙන්න බැරි ඇයි කියලා කල්පනා කළා. නමුත් මම මගේ එදිනදා ජීවිතේ ජීවන පුරුදු හදාගත්තට පස්සේ මේ හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තා. මම රැයට පැය 7-8ක් නිදාගන්න පටන් ගත්තා. මහරා එළි වෙනකම් ෆෝන් එකේ ඉන්න එක මම සම්පූර්ණයෙන්ම නැවතුවා. මගේ මොළයට මම සම්පූර්ණයෙන්ම විවේකයක් ලබා දුන්නා. මම ගොඩක් වතුර බිව්වා. මනසට මහන්සි දැනෙනකොට විනාඩි 10ක් විතර එහෙම ඇවිදින්න ගියා. ඒ වගේම දවසට විනාඩි 5ක් වෙන් කරලා මගේ ඔළුවේ තියෙන දේවල් කොලයක ලියන්න පටන් ගත්තා. ඇත්තටම හරියම පුදුමයි නේද? ඉතින් අපි මොකද්ද කරන්නේ? අපේ මොළේ ශක්තිය දෙන දේවල් සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා අපි ගොඩක් මහන්සිලා පාඩම් කරන්න හදනවා. ඒත් ඒක ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලටත් හොඳ ලකුණක් ගන්න ඕනේද? හොඳට නිදා ගන්න, ඇඟ වෙහෙසලා වැඩ කරන්න, පෝෂ්‍යදායක කෑම කන්න, හොඳට හුස්ම ගන්න. ඔයා පාඩම් කරන ක්‍රමයේ කොච්චර හොඳ වුණත් මහන්සි වෙච්ච මොළයකට මේ කිසිම දෙයක් ඉගෙන ගන්න බෑ. ඇත්තටම මගේ ජීවිතය වෙනස් කළේ මම පාඩම් කරපු විදිහ විතරක්ම නෙමෙයි. සාර්ථක නුසුසුකම් තියෙන කෙනෙක් විදිහට මම මටම සලකන්න පටන් ගත්තට පස්සේ ලොකුම රහස විනාඩි 10 ඉගෙනීමේ ක්‍රමය. මගේ මතක ශක්තිය ගොඩක්ම වේගින් ඉහළ නංගපු එක අවසාන දෙයක් මම මගේ කාලසටහන එකතු කරගත්තා. මේකට යන්නේ විනාඩි 10යි. මම ඒකට කියන්නේ උගන්වන ක්‍රමය කියලා. හැම පාඩම් කිරීමක්ම ඉවරනාට පස්සේ මම මගෙන් අහනවා මට මේක දැන් කාට හරි උගන්වන්න වුණොත් මම කොහොමද ඒක කරන්න කියලා.
ඊට පස්සේ මම ඇත්තටම මේ පාඩම සද්දෙන් බිත්තියට හරි මගේ සටහන් පොතට හරි එහෙම නැත්තම් කවුරුත් නැතනක හරි කවුරු හරි ඉන්නෝ කියලා හිතාගෙන මම මේක උගන්වනවා. මොකද ඔබට යමක් තව කෙනෙක්ට උගන්වන්න බැරි නම් ඒ කියන්නේ ඔයා ඒක හරියට තේරුම් ගන්න නැහැ කියන එක. මේ ක්‍රම නිසා නිකම්ම කරුණු කටපාඩම් කරන වෙනුවට ඒක ටස් කළපලා හරියට තේරුම් ගන්න මගේ මොළය පෙළඹුණා. ඒ විනාඩි 10 රහස නිකම්ම කරුණු ඔලුවට දාගන්නට වඩා ඇත්තටම දේවල් තේරුම් ගන්න මට උදව් වුණා. මේක පුරුද්දක් කරගත්තට පස්සේ හැමදේම ගොඩක්ම ලේසි වුණා. රචනා විභාග ව්‍යාපෘති මේ හැම දෙයකටම මේක මාරු විදියට උදව් වෙන්න පටන් ගත්තා. ඉතින් ඔයා තාමත් මේ වීඩියෝ එක බලනවා නම් අදට මේ එකම එක දේ කරන්න. පාඩම් කරලා ඉවරලා පොත වහලා ඒ ඉගෙනගත්තු දේ හයියෙන් ශබ්ද නගලා තව කෙනෙක්ට උගන්වනවා කියලා හිතාගෙන එයාට උගන්වන්න බලන්න. මුලින් ඒක වට නිකන් විහිළුවක් වගේ පෙනේ. හැබැයි ඒක තමයි ඔබ දවසටම ගත කරන බලවත්ම විනාඩි 10 වෙන්නේ. අවසානයේ නිවැරදිම සැලැස්ම. ඉතින් දවසට පැය දෙකක් විතර පාඩම් කරන්න ගත්තට පස්සේ මොකද්ද උනේ? හැමදේම ෆේල් වෙලා හිටපු මම හැම විෂයකටම ඒ සාමර්ථ්‍ය ගන්න මට්ටමටම ආවා. ඒත් ඒක ප්‍රතිඵල ගැන විතරක්ම නෙමෙයි මම ආයෙත් ඉස්කෝලේ යන්න ආස කළා. විභාගයේ දවස්වලට තිබිච්ච බය සම්පූර්ණයෙන්ම නැති වුණා. මට ආසදේවල් කරන්න යාළුවොත් එක්ක කාලය ගත කරන්න නිදහසේ ජීවත් වෙන්න මට ඕන තරම් කාලය තිබුණා. ඉතින් මේක වෙච්ච හොඳම දේ තමයි මම ඇත්තටම මම ගැන හිතාන හිටපු වැරදි දේවල් සම්පූර්ණයෙන්ම අයින් වෙච්ච එක. මට දේවල් බැහැ කියන මානසිකත්වයෙන් මගේ සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා. මට ඕනෙන්නේ නිවැරදි ක්‍රමවේදයක්, නිවැරදි සැලැස්මක් සහ ආත්ම විශ්වාසයක් විතරයි. ඉතින් මේක බලන ඔයත් මේ වෙලාවේ ඉන්නේ හොඳටම මානසික වැඩිලා නම් ලොකු පීඩනයක් දැනෙනවා නම් ඔයාට මේක ගොඩ දා ගන්න බැරි වෙයි කියලා හිතනවා නම් මම ඔයාට පොරොන්දු වෙනවා. සාර්ථක වෙන්න ඔබ මානසික වැටෙනකම් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ඔයා පාඩම් කරන ක්‍රමය වෙනස් කරන එක විතරයි. මේ වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාට මුගක් පරි උදව්වක් හම්බෙන්නේ නැති කියලා. ඔයා දැන් ඉන්න තත්ත්වයෙන් අනිවාර්යයෙන්ම එක පියවරක් හරි ඉස්සරහට යන්න. ඉතින් අමතක කරන්න එපා ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ ඔයාටම විතරයි.